හායි සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම මේ රීඩින් එක ඔයාගේ ඊළඟ මාස 3 කොහොම වෙයිද? ඉතින් මේ රීඩින් එක බලන ඔයා සිංගල් වෙන්න පුළුවන්, නලීප් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලවර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කොයි විදිය වුණත් ඔයාගේ ලව් ලයිෆ් එකේ ඊළඟ මාස 3 මොන වගේ වෙනස්කම්ද සිද්ධ වෙන්නේ? ඒ වගේම ඔයා ඉගෙන ගන්න කෙනෙක්ද? ඔයා රැකියාවක් කරන කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඔයා තාම රැකියාවක් හොයන කෙනෙක්ද කියන එක මත ඔයාගේ මුදල් තත්ත්වය, ඔයාගේ රැකියාවේ තත්ත්වය සහ ඔයාගේ අධ්‍යාපනයේ තත්ත්වය කොයි විදියටද වෙනස් වෙන්නේ ඊළඟ මාස 3 සහ ඔයාගේ වාසනාව කොයි විදියටද ඊළඟ මාස 3 වැඩ කරන්නේ කියන එක මේ රීඩින් එකෙන් අපි හරියටම බලමු. මේ රේටින් එකේදී ෆයිල් තෝරගන්නකොට වැදගත් දේ තමයි ඔයාලට වැඩියෙන්ම තෝරගන්න හිතන ෆයිල් එක තෝරගන්න එක. ඉතින් මේ ෆයිල්ස් දෙක හොඳට බලන්න. ඒ බලනකොට ඔයාලට වැඩියෙන්ම තෝරගන්න හිතන ෆයිල් එක තෝරගන්න. ෆයිල්ස් තෝරනකොට ඔයාලට ටයිම් එක මදි කියලා හිතනවා නම් වීඩියෝ එක ටිකක් පෝස් කරලා ඔයාලට ෆයිල් එක හරියටම තෝරගන්න. මොකද ඒ ෆයිල් එකෙන් තමයි ඔයාට හරියම පණිවිඩය මේ විශ්වයෙන් ලබා දෙන්නේ. එහෙනම් අපි යමු අපේ ෆයිල්ස් වලට. Hi, pile number 1. ඔයාට ලැබිලා තියෙන cards තමයි King of Swords, Seven of Wands, The Lovers, Seven of Swords, Queen of Swords. ඉතින් අපි බලමු ඔයාට විශ්වයෙන් ලැබෙන පණිවිඩය මොකක්ද කියලා ඔයාගේ ඉදිරි මාස 3 ගැන. ඉතින් ඔයාගේ love life එක ගැන අපි මුලින්ම කතා කරොත් ඔයා මේ වෙනකොට අර girlfriend කෙනෙක් හරි boyfriend කෙනෙක් හරි මේ වෙනකොට ඉන්නවා නම් ඔයාලා ඉදිරි කාලය ඇතුළත ටිකක් වගකීමක් සහිත පරිණත තීරණයක් ගන්නවා. ඒ කියන්නේ සමහර වෙලාවට ඔයාලා දෙන්නා විවාහයක් ගැන හිතනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා දෙන්නා හිතනවා වෙන්න පුළුවන් එන්ගේජ්මන්ට් එකක් ගැන. නැත්නම් ඔයාලා ඔයාලගේ සම්බන්ධය දෙමාපියන්ට කියන්න එයාලගේ ආශිර්වාද ගන්න හිතනවා වෙන්න පුළුවන්. ඒ වගේ එයාලගේ සම්බන්ධයේ ඉදිරිය ගැන ඔයාලා ගොඩක් වගකීම් සහිත පරිණත තීරණයකට එළඹෙන කාලයක් තමයි ඉදිරි මාස 3 කියන්නේ. ඒ වගේම ඔයා විවාහක කෙනෙක් නම් මේ දවස්වල ඔයාට දැනෙන ඇති ඔයාලගේ විවාහ ජීවිතේ පුංචි ගැටලු ටිකක් ඇති වෙලා වගේ. ඉතින් පොඩි ප්‍රශ්න ඔයාලට ඇවිල්ලාද සමහර විට ඒක ඔයාලා විවාහ ජීවිතය ඇතුළේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ටිකක් බාහිරින් ඔයාලට ඇතිවෙච්ච ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ මොන ප්‍රශ්නයක් වුණත් ඒ ප්‍රශ්නය ඔයාලා දෙන්න රණ්ඩු කරලා විසඳ ගන්න හිතන්නවත් එපා. ඒක හොඳ දෙයක් නෙමෙයි. මොකද ඔයාලා දෙන්නට විශ්වයෙන් ලැබිලා තියෙන පණිවිඩය තමයි මේ වෙලාවේ ඔයාලට තියෙන ඒ ප්‍රශ්නය හැංගීම් බරව විසඳන්න යන්න එපා. ගොඩාක් බුද්ධිමත්ව විසඳන්න දෙන්න එක්ක හොඳට වාඩි වෙලා බුද්ධිමත්ව කතා බහ කරලා අවංකව කතා කරලා ওই ප්‍රශ්නේ විසඳ ගන්න. එහෙම කරොත් ඔයාලට ගැටලුව මේ මාස 3 ඇතුළත निराකරණය කරගන්න ලොකු හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔය දෙන්නටම ලැබෙන පණිවිඩයක් තමයි එකිනෙකා අතර රහස් තියාගන්න එපා. හිතේ තියෙන දේ, හිතේ තියෙන ගැටලුව හිතාස්ස හංගගෙන ඉන්න නැතුව ඒක කෙලින්ම අහන්න.
ඒක රණ්ඩු වෙන විදිහට අහන්න එපා. හරිම නිවී සැනසෙල්ලේ ප්‍රශ්නය කතා බහ කරන්න කියන එක තමයි ඔයාලට දෙන්න තියෙන පණිවිඩය. ඔයාට මෑතකදී බ්‍රේක්අප් එකක් through කිය කෙනෙක් නම් ඔයා මේ ළඟකදී no contact situation එකකට ආපු කෙනෙක් නම් ඔයා ඊළඟ මාස 3 ඇතුළත ඔයා මේ වෙනකොට ගොඩාක් heavy feeling එකක් ඇත්ත ඔයාට හරි empty කියලා හිතෙනවා ඔයාගේ ජීවිතේ. ඒ තත්ත්වයෙන් ඔයා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ඊළඟ මාස 3ේදී. ඔයාට ඊළඟ මාස 3ේදී ඔයා හිතන්නවත් නැති ගොඩාක් හොඳ දේවල් ලැබීමට නියමිතයි. ඔයාව ඔයා හිතන්නවත් නැති තරම් උඩකට ගෙනියනවා. ඉහළ තැනකට ගෙනියනවා. ඒ නිසා ඔයා මේ වෙලාවේ ඔයාට ගොඩාක් heavy ඇති. ඒ වගේම ඔයා හිතනවා ඇති ඒ person තාමත් ඔයා ඒ person දෙන හොයනවා ඇති බලනවා ඇති. ඒක ටිකක් පෝස් කරන්න. ඒ වෙනුවට ඔයාගේ self එක ගැන ගොඩාක් හිතන්න. ඔයාගේ healing ගැන ඔයා හිතන්න. ඔයාගේ යාළුවෙක්ව වැඩිපුර time spend කරන්න. ඔයාට සතුට හිතෙන දේවල් කරන්න. මොකද ඒකෙන් ඔයාට ඊළඟ මාස 3 ලොකු ඔයාගේ personality එකේ ලොකු growth එකක් ගන්න පුළුවන් සහ ඔයාගේ love life එකට ලොකු ගොඩාක් positive දේවල් කීපයක් වීමට නියමිතයි. ඔයා ඒ career එක සහ academic life ගැන යම කතා කරලා ඔයාලට ලැබිලා තියෙනවා 7 of Wands. ඒකෙන් කියන්නේ ඇත්තටම ඒ කියන්නේ ඔයාලට දැන් ඔයා රැකියාවක් කරන කෙනෙක්. ඔයාලට දැන් තියෙන job එකේ ඔයාලට සමහර වෙලාවට දැනෙනවා ඇති ඔයාලට ගොඩක් තරංගකාරී වටපිටාවක් හැදිලා. එහෙමත් නැත්නම් එක එකයි නිකම් ඔයාන් ජෙලස් කරනවා වගේ. එමෙන්න ඔයාට විරුද්ධ ජීවිතේ එක එකයි කතා වෙනවා වගේ ඔයාලට දැනෙනවා ඇති. එහෙම දැනෙනවා නම් ඔයා කියන්නේ පොටක සෝරි වෙන්න බෑ. ඒ කියන්නේ ඔයා එයාගෙන් අහන්නත් යන්න එපා. ඔයා එයා හැමෝටම වඩා ගොඩක් උරකනක ඉන්නේ. ඔයාට හොඳ දක්ෂතාවයක් තියෙනවා. ඔයාට හැම බාධාවක්ම ජය ගන්න හොඳ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ වගේම පොටක පවන්න එපා. ඒක තමයි ඔයාට දෙන්න තියෙන පණිවිඩය. ඔයා රැකියාවක් හොයන කෙනෙක් නම් ඔයා මේ දවස්වල jobs වලට apply කරලා ගොඩාක් වෙහෙසටපත් වෙලා ඇත්තේ. හැබැයි ඔයාට අනිවාර්යයෙන්ම job එකක් ඉදිරි මාස 3ේදී ලැබෙනවා. හැබැයි මේකට ඔයාට ගොඩාක් කියන්නේ මහන්සි වෙන්න වෙනවා. කියන්නේ ගොඩාක් interviews වලට face කරන්න. අනිවාර්යයෙන්ම ඔයාට මේ මාස 3 ඇතුළත හොඳ job එකක් හොඳ තැනක් ලැබෙන්න නියමිතයි. ඔය රැකියාවක් කරන කෙනෙක් රැකියාව මාරු කරන්න හිතනවා නම් අලුත් තැන ස්ථාවර වෙනකම් පරණ තැනින් අයින් වෙන්න එපා. ඒකේ පොඩි අවදානමක් තියෙන නිසා ඊළඟට තියෙන ඒ ස්ටෙප් එක ගැන ගොඩාක් බ්‍රේන් එකෙන් හොඳට හිතලා වැඩ කරන්න. මොකද ඔයාලට පොඩි අවදානමක් තියෙනවා. ඔයා මාරු වෙන්න හිතනවා නම් අලුත් තැන ඒක කන්ෆර්ම් වෙනකොම්ම මාරු වෙන්න යන්න එපා පරණ තැනේ. ඒ වගේම ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා තාමත් ඉගෙන ගන්නවා නම් මේ ඉස්සරහා මාස 3 දැන් මේ වෙනකොට ඔයාට හරිය කම්මැලි ගතියක් දැනෙන්න පුළුවන් ඔයාගේ ස්ටඩීස් වලට. ඔයාට වෙනදා තියෙන එෆර්ට් එක ගන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ගොඩක් වෙනස් වෙන ඊළඟ මාස 3. ඔයා ඊළඟ මාස 3 මාර බිසි වෙනවාද ස්ටඩීස් එක්ක සහ ඔයාට assignments වල සහ exams වල ප්‍රෙෂර් එක දැනෙන්න ගන්නවා වගේ ඇඟට. ඔයාගේ පීන අර කම්මැලි ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඔයා අනිවාර්යයෙන්ම ලොකු. ඒක හොඳට මහන්සි වෙන්න ඕනේ. ඒක හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඔයාට තියෙන assignments, ඔයාට තියෙන exams, ඒවන් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට හොඳ chance එකක් තියෙනවා. හොඳම උපරිම ප්‍රතිඵලයක් දෙන්න. ඒ නිසා හොඳට try කරන්න. ගොඩාක් try කරන්න. මොකද මේ මාසය කියන්නේ රස්සාවක් කරන කෙනෙක්ට අධ්‍යාපනය ලබන කෙනෙක්ට මේ මාස 3ේදී और හම්බලත් එක 7 of Wands ඒ කියන්නේ උත්සාහ කරොත් ඔයාලට ප්‍රතිඵල ලැබෙනවා කියන එක. හොඳ උත්සාහයක් දරුවොත් අර හොඳම ප්‍රතිඵලයක් ගන්න තරම් වාසනාවක් තියෙනවා කියන එක තමයි මේ කාඩ් එකෙන් ඔයාලට කියන්නේ. ඔයාලට ලැබලා තියෙන The Lovers ඒකෙන් ඔයාලට කියන දෙයක් තමයි ඔයාගේ අනාගතය වෙලෙන් ඔයාලට ගොඩාක් වැදගත් තීරණයක් මේ මාස 3 ගන්න වෙනවා. ඒ නිසා ඔයා සමහර වෙලාවට අනිත්‍යව සතුටු කරන තීරණ ගන්න යන්න එපා. ඔයා ඇත්තටම ඔයාට මොකද්ද ඕනි කියලා හිතලා ඔයාගේ සතුට තියෙන කොතනද කියලා හඳුනගෙන ඔයා තීරණ ගන්න. සහ ඔයාට ගොඩාක් ආදරය කරන්න මේ මාස 3ේදී ඉගෙන ගන්න. ඔයාගේ හිතයි බුද්ධියයි දෙකම මහන්සි කරලා ඒ දෙකම එක තැනකට අර
හොඳ තීරණ අරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරිය ලස්සන කාලයක් ඔයාට එන්න නියමිතයි. ඔයාගේ ලක් එක. ඒ වගේම ඉස්සරහට එන opportunities ගැන අපි කතා කරොත් ඔයාට හම්බෙලා තියෙනවා 7 of swords. ඒ කියන්නේ ඔයාට වාසනාව ඇත්තටම තියෙන හැදෑව ගොඩාක් උපායශීලී වෙන්න ඕනේ. මොකද ඔයාට ඉස්සරහා සැලසුමක් බිස්නස් අයිඩියා එකක් ඔයා පාඩම් කරන්න හිතාගෙන ඉන්න දේවල් ඔයාට පවර්ෆුලින් කිසිම දෙයක්. අනිත් පැත්තක උනට රදා ගන්න එපා. work in silence. ඔයා මේ පැය ගාන පාඩම් කරන්න කියලා අනිත් පැයට ඔයා කියන්න ඕනේ නැහැ. ඔයා මේ පැය ගානේ ඔයා ඊළඟ බිස්නස් එක ප්‍රයිම් කරන විදිහ අනිත් පැයට කියන්න ඕනේ නැහැ. ඔයා ඒක හැමෝටම නොකිය හෙන රහස කරනවා නිහඬව වගේ ලෙටර් ටික කරලා ඔයා ප්‍රතිඵල පෙන්වන්න. ඔයාට අනිවාර්යයෙන්ම ඒක තමයි ඔයාගේ ලකී එක වෙන්නේ. ඔයා හිතන්නේ නැති හොඳ ප්‍රතිඵල ඔයාට ගන්න පුළුවන්. හැමෝටම කියලා අනබෙර ගහලා කරන්න යන්න එපා ලඩ මේ ටිකේ. ඔයාට මේ දවස්වල දැනේ ඔයාට ඊර්ෂ්‍යා කරන අය වටේ ඉන්නවා කියලා එයාගෙන් හරියම සූක්ෂමව අයින් වෙන්න. ඔයාට අනපේක්ෂිත අවස්ථාවේ එයාව අඳුන ගන්න පුළුවන් වෙන වටේ ඉන්න බොරු යාළුවෝ කවුද කියන එක අඳුන ගන්න පුළුවන් වෙන ඒ අයගෙන් ගොඩාක් පරිස්සම් වෙන්න. අපි මූල්‍ය තත්ත්වය ගැන කතා කරති. අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න හිතනවා නම් හැඟීම් වලට වහල් වෙලා වියදම් කරන්න එපා. හැම සතේම හොඳට ගණනාශීනව බලලා වියදම් කරන්න. හොඳට මාකටිං කරනකොට හොඳ රිසර්ච් එකක් කරලා පටන් ගන්න. අර අනිවාර්යෙන් සාර්ථක වෙන්න පුළුවන්. එකම දේ අර අලුත් බිස්නස් එක පටන් ගන්නකොට මුලින් එහෙන ග්‍රෑන්ඩ් එකට කරන්න ඕන නිසා අනිත් අයට පෙන්වන්න කරන්න ඕන නිසා ලොකුවට කරන්න යන්න එපා. තියෙන විදියට හොඳ ස්ට්‍රැටජි එකකට බිස්නස් එක කරන්න try කරන්න. ඔයාට අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන් කියන එක කියන්න පුළුවන්. ඒ වගේම ඔයා මිනිත්තුකට රස්සාවක් කරන්න කියනවා. ඔයාගේ මූල්‍ය තත්ත්වය මේ දවස්වල ඔයාට ගොඩාක් ස්පෙන්ඩ් කරන්න හිතනවා ඇති අනිවාර්යෙන්. ඔයාට ඔයාව හැපි කරන දේවල් ගන්න හිතනවා ඇති. ඔයාලා හැපි වෙන දේවල් ගන්න එක ගොඩක් හොඳ දෙයක්. හැබැයි ඒක අනිත් වියදම් එක්ක ගැලපෙන විදියට කරන්න. ටිකක් බයික් වැඩ කරන්න කියන එක තමයි ඔයාට කියන්න තියෙන. රැකියාවක් නැති කෙනෙක්ට නම් කියන්න තියෙන දේ තමයි මුදල්ලකින් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඔයා කාට හරි ණයක් දෙන්න ගියොත් ඒ මුදල් නොලැබීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒ නිසා ගොඩාක් පරිස්සම් වෙන්න ණයට දෙනකොට එහෙම දෙන්නේ නැතුව ඉන්න පොඩ්ඩක් try කරන්න මේ මාස 3ේදී. ඒක පොඩක් හිතලා වැඩ කරන්න. අර පිරිමස්ෙන් වැඩ කරන්න. මේ මාස 3 අන්තිමේ ඔයාට කාටවත් අතපාන්න නැතුව හොඳ මූල්‍ය පදනමක් හදාගන්න හැකියාවක් තියෙනවා. නිකන් ඉන්න එපා. පුළුවන් තරම් try කරන්න jobs වලට apply කරන්න. මොකද ඔයාට මේ මාසය ඔයා මහන්සි වුණාද ඔයාට පුදුම ලක්ෂයක් ලබා ගන්න පුළුවන් මාසයක්. ඔයාට ලැබිලා තියෙනවා 7 of swords හම්බලා තියෙනවා. ඒ වගේම ඔයාට 7 of wands හම්බලා තියෙනවා. ඉතින් මේ number 7 කියන්නේ හරිම lucky number එකක්. ඒ number එකෙන් ඇත්තටම ඒ කියන්නේ ඒකෙන් ඔයාට කියන්නේ ඔයාගේ පිටිපස්සේ මේ විශ්වයේ ඉන්නවා. මේ විශ්වවත් එක්ක align වෙන කාලයක්. මේ කාලේ ඔයා සමහර වෙලාවට හෙන දුකක් විඳලා ඇති, මහන්සි වෙලා ඇති, ආදරෙන් පැනදෙලා ඇති, හෙන දුක් විඳින්න ඇති. ඒ වුණාට ඔයා දැන් ඉන්නේ ජීවිතේ හරිම අපාරේ. ඊළඟ මාස 3 ඔයා හිතා ගන්න බැරි තරම් ලක් එකක් ඔයාගේ වටේ කැරකෙනවා. පුදුම වාසනාවක්. ඔයාට අර අපි කියන්නේ lady luck is coming. ඒක ඔයාට පුදුමාකාර වාසනාවක් තියෙනවා. ඉතින් ඔයාට මේ 7 of wands 7 of swords දෙකම දෙන එකෙන් කියන්නේ ඔයාට ලොකු ෆයිට් එකක් කරන්න වෙනවා. හුඟක් උපක්‍රමශීලී වෙන්න වෙනවා. හැබැයි ඔයා මේ ෆයිට් එක දිනනවාමයි. ඔයා හිතන්නේ නැති අනපේක්ෂිත අවස්ථා ගොඩාක් ළඟා වේවි. වාසනාව ළඟා වේවි. ලොකු ජයග්‍රහණ ළඟා වේවි. ඒකට ඔයා ගොඩාක් මහන්සි වෙලා මේ මාස 3 වැඩ කරන්න. ඔයාට හිතා ගන්න බැරි තරම් දියුණුවක් ඉදිරියේදී ඇතිවීමට නියමිතයි. ඒ වගේම මේ මාස 3 ඇතුළත තීරණ ගන්නකොට අර ලගර්ස් ලැබිලා තියෙනවා සැක කරන එක පුළුවන් තරම් අඩු කරන්න. ඔයාගේ හොන්ත සාක්ෂිය කියන දේ අහන්න. ඔයාගේ තීරණ වලින් මාට හොඳක් මිසක් වැරදීම වෙන විශ්වයේ ඉඩ තියෙන නිසා හොඳට හිතලා තීරණ ගන්න. ඔයාට 777 කියන ප්‍රබල වාසනාවන්ත විශ්ව ශක්තිය ලැබිලා තියෙන ජීවිතයට ඔයාගේ ළඟා කරගන්නේ එනර්ජි එක ක්ලේම් කරන්න. ඔයා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ 777 කියලා ඒ පණිවිඩය ඔයා ක්ලේම් කරන්න මේ විශ්වයෙන් ලැබෙන පණිවිඩය.
අනිවාර්යෙන්ම ඔයාට මේ මාස 3 ලොකු වාසනාවක් ලබා දෙනවා. ඔයාගේ උත්සාහයේ තරමට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඊටත් වඩා ලැබෙනවා. ඉතින් ඒ වාසනාව ඔයාට මේ විශ්වයෙන් ලැබෙන මොහොතේ ඒකට උපරිම සාධාරණයක් ඔයාගේ පැත්තෙන් කරන්න. අනිවාර්යෙන්ම ඔයාට මේ විශ්වයේ ශක්තිය ලැබෙවි. එහෙනම් pile number 1 ඔයාගේ pile එක number 1 නම් අනිවාර්යෙන්ම pile number 1 කියලා කමෙන්ට් කරන්න. ඔයාට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. Hi pile number 2 ඔයාට ලැබිලා තියෙන cards තමයි Page of Cups in reverse position, the Devil in upright position, Death in upright position, Page of Pentacles in reverse position, the World in upright position. ඉතින් ඔයාට හම්බෙලා තියෙනවා Major Arcana card පත් තුනක්මයි. And the Devil, Death and the World. ඒ කියන්නේ ඔයාලගේ ජීවිතේ massive transformation එකක් වෙන කාලයක් මේක. ඒ කියන්නේ ඔයාට හිතා ගන්න බැරි වෙනසක් මේ මාස 3 වෙන්න නියමෙට. අපි බලමු මොකද්ද ඒ වෙනස්කම් ටික කියලා. ඔයාලගේ love life එක ගත්තොත් ඔයාට ලැබිලා තියෙන Page of Cups in reverse position. මේ කියන්නේ ඔයාලා දෙන්න මේ වෙනකොට ඔයාලා අපි හිතමු ඔයාලා lovers ලා කියලා. ඔයා අතින් ටිකක් එයාව මග ඇරෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඔයාට එයා ගැන වැඩි අවධානයක් දෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒ කියන්නේ ඔයාට ඊට වඩා වෙන බාහිර වැඩත් එක්ක ඔයාගේ රිලේෂන්ෂිප් එක මග ඇරෙන්න ටිකක් ඉඩකඩ තියෙනවා. ඉතින් ඔයාට කියන්න තියෙන බොළඳ දේවල් වලට රණ්ඩු කරන එක පොඩ්ඩක් අඩු කරන්න. ඒ පර්සන්ට ඔයාගේ ඇටෙන්ෂන් එක තව ටිකක් දෙන්න. මොකද ඒ පර්සන් ඔයාගේ ඇටෙන්ෂන් එක මේ වෙලාවල බලාපොරොත්තු වෙනවා. ඔයාලා විවාහක කෙනෙක් නම් ඔයා already married නම් ඔයාට කියන්නේ ඔයාලා දෙන්න අතර communication එකේ ටිකක් දුර්වලතා තියෙනවා කියන එක පේනවා. ඒ වගේම ඔයාලට ටිකක් පොඩි දෙයක් පොඩක් අමනාප වෙන ගතියක් මේ දවස්වල ඇති. ඒ වුණාට ඔයාලා දෙන්න අනිවාර්යෙන්ම ඔයාලගේ ආදරය චුට්ටක් අලුත් කරගන්න try කරන්න. ඒ කියන්නේ ඔයාලට දෙන්න මේ දවස්වල උත්සාහ කරන්න පොඩ්ඩක් අර තිබිච්ච සාමාන්‍ය මිදිලා ටිකක් වෙනස් දේවල් කරන්න. මම කියන්නේ නිකන් උදාහරණයක් විදිහට ඔයාලා මේ දවස්වල ටිකක් එළියට වෙනම ඇවිදින්න ගියේ නැත්නම් පොඩක් ඩේට් නයිට් එකකට ගියේ නැත්නම් පොඩක් එළියට ගිහිල්ලා දෙන්න කතා කරන්න පොඩි නිදහස් ටයිම් එකක් ගන්න නැත්නම් පොඩි කොෆී ෂොප් එකකට යන්න පුළුවන්. නැත්නම් පොඩක් බීච් එකට යන්න පුළුවන්. ලොකු වේදමක් කරන්න ඕනේ නැහැ. ඔයාලා දෙන්න පොඩක් ඔය දෙන්න වෙනුවෙන් ටයිම් එක යොදලා ඔය දෙන්නට දෙන්න පොඩක් එකට ඉන්න. මොකද දෙන්නගේ කමියුනිකේෂන් එකේ පොඩි අඩුවක් මේ දවස්වල තියෙනවා. ඒ නිසා වෙන්න ඕන ඔයාගේ ජීවිතේ පොඩි විවාහ ජීවිතේ මතභේද මේ දවස්වල තියෙනවා. ඒකට හේතුව ඒක. ඒ නිසා පොඩි කයකට තරහ වෙන්න එපා, මනාප වෙන්න එපා. දෙන්න එක පුළුවන් තරම් බැඳීම අලුත් කරගන්න උත්සාහ කරන්න. ඔයාලා බ්‍රේක් අප් එකක් through යන අය නම් මේ බ්‍රේක් අප් එකේදී ඇයි මට මෙහෙම උනේ කියලා හිතා ඉන්න එපා. ඇත්තටම ඔයාගේ මේ පර්සන් අනිවාර්යයෙන්ම ඔයාගේ ෆීලිංස් එක්ක සෙල්ලම් කරපු කෙනෙක්. ඒ ඔයාට ඇත්තටම විශ්වයෙන් ඒ කෙනාව මේ වෙලාවේ මග ඇරලා දීලා තියෙන්නේ ඔයාට යහපතක් සිදු කරන්නමයි. ඒ නිසා ඔයා ඒ ගැන too much worry වෙන්න එපා. සමහර දේවල් විශ්වයෙන් අපෙන් ඈත් කරන්නේ ඊට වඩා හොඳම දෙයක් අපිට ලබා දෙන්න විතරමයි. ඒ නිසා කොයි වෙලේවත් ඔයාට ඔයා ගැන තියෙන ආදරය අඩු කරගන්න එපා. මොකද ඔයා හරියම වටින කෙනෙක්. ඔයාට මේ විශ්වයෙන් ලොකු blessings දෙනවා. ඒ blessings ගන්න ඔයාට ගොඩාක් ආදරය කරන්න. ඔයා පරණ ඔයාට කිප්ප ප්‍රශ්න සහ මේ රිලේෂන්ෂිප් එකේ වෙච්ච නරක දේවල් ඒවා හැම වෙලෙම මතක් කරන්න එපා. පුළුවන් තරම් මේ රිලේෂන්ෂිප්ස් වල ඒව බ්‍රේක් අප් වුණා කියලා හෝ no contact situation වලට ආවා කියලා කවදාවත් රිලේෂන්ෂිප් එකක් කියන්නේ හැමෝටම ඒ කියන්නේ අපේ ජීවිතේට එන ඕනම කෙනෙක් අපිට ලෙසන් එකක් හෝ බ්ලෙසිං එකක් විතරමයි මේ පර්සන්ගෙන් ඔයාට ලැබිච්ච blessings හරිම ආදරෙන් blessings විදියට බාර ගන්නවට මතක් වේදී සාතපීතෙන් දේවල් ඒවා මතක් කරලා හරි සතුටු වෙන්න. ඒ වගේම ඔයා lessons එක ගත්තා නම් මේ relationship එකේ lessons හැමදේම ඔළුවේ තියාගන්න. මේ දේවල් ආයෙ මට වෙන්න ඉඩ තියාගන්න නැහැ මම කියන කොළුවට ගන්න. හැම වෙලෙම හිතන්න මේ දේ මම ඉගෙන ගන්න. ඊළඟ relationship එකේදී මම මීට වඩා හොඳට මේ දේ කරනවා. මම මේ දේ මේ විදියට වෙන්න දෙනවා
කියන එක හැම වෙලේම හිතන්න. මීට වඩා හොඳ එනර්ජිස් ඔයාලඟට අනිවාර්යයෙන්ම විශ්වය ලබා දෙන්න තියෙන නිසාමයි මොකක් හරි රිලේෂන්ෂිප් එක බ්‍රේක් අප් වුණොත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැන හොඳට හිතන්න. මේ රීඩින් එකේ ඔයාට career and academics ගැන කතා කරගෙන ඔබනවා. රැකියාවක් කරන කෙනෙක් නම් ඔයාට දැන් ජොබ් එකේ ටිකක් ඔයාට ටොක්සික් වර්ක් ප්ලේස් එකකින් වගේ ෆීලිං එකක් ඇති. ඔයාට ටිකක් අර අපිට මිනිස්සුන්ගේ බලපෑම් වලට ඔයාව අහුවෙන්න පොඩි ඉඩ කඩක් මේ දවස්වල තියෙනවා වගේ දැනෙනවා ඇති. ඒ වගේම ඔයාට ටිකක් කලකිරිලා වෙන්න පුළුවන් ජොබ් එක හරියට හෙට්පි වගේ ඔයාට දැනෙනවා ඇති. ඔයාගේ නිකන් වැඩ ගන්නවා කියලා හිතන ඇති හරියට. ඉතින් ඔයා ටිකක් අපිට මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න. මොකද ඔයාව යූස් කරන මිනිස්සු ඉන්න පුළුවන්. ඒකට ඉඩ දෙන්න එපා. ඒ වගේම රැකියාවක් හොයන කෙනෙක් නම් ඔයා ජොබ් එකක් හොයනම මේ දවස්වල ඔයාට රැකියාවක් කම්මැරි ඇති ඇත්තටම. ඇප්ලයි කරනවත් හිතෙන්නේ නැතුව ඒකට හිතනවාද ඇම්බලක මට මේක කරන්න බැරි වේද? මම මේක කොහොමද කරන්නේ? මාව තෝරගෙන එකක් නැද්ද? මට ක්වොලිෆිකේෂන්ස් මදිද? එහෙම කියලා ඔයාට හිතනවද නෑ? ඔයා ඒක හිතන්න එපා. ක්වොලිෆිකේෂන්ස් ඔයා තියෙන විදිහට ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් තියෙන විදිහට දාන්න පුළුවන් තරම් ඇප්ලිකේෂන්ස්. ඔයාට අනිවාර්යයෙන්ම හොඳ ජොබ් එකකට යන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ තියෙන නෙගටිව් තෝට්ස් අඩු කරගන්න. ඒ නෙගටිව් තෝට්ස් වලට ඔයාව වටකන්න දෙන්න එපා. ඔයා ඊට වඩා උඩට නැගිවී සිටින්න පුළුවන් කෙනෙක්. රැකියාව මාරු කරන්න හිතන කෙනෙක් නම් ඇත්තටම ඔයා ඉන්න වර්ක් ප්ලේස් එකේ ඔයාට ඉන්න බැරි තරම් එහෙනම් ඒ කියන්නේ ඔයාට දැනෙනවා මේ එන්වයරන්මන්ට් එක ඔයාව ඩ්‍රේන් කරනවා. ඔයාට තියෙන හරිම ටොක්සික් පරිසරයක් ඔයාගේ වටේ කියලා. අනිවාර්යයෙන්ම ඊළඟ මාස තුන ඔයාට මේ ටොක්සික් එන්වයරන්මන්ට් එකෙන් මිදෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාට හොඳ ජොබ් එකක් හම්බ වෙනවා වෙන ජොබ් එකකට යන්න හිතනවා නම් ඔයා ඇප්ලයි කරනවා දිගටම ඇප්ලයි කරනවා ඔයාට ලැබෙනවා. පාඩම් කරන්න ඉන්න ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලා ස්ටුඩන්ට්ස්ලා නම් ඔයාට ලොකු පණිවිඩයක් දීලා තියෙන ඔයා මේ දවස්වල අනවශ්‍ය ලැබ්බැහිමීම් වල අනිවාර්යයෙන්ම ඔයා ඇඩික්ෂන්ස් වල ගොඩාක් හිර වෙලා ඉන්නවා නැත්නම් ෆෝන් එක යූස් කරනවා වැඩි ඇති සමහරට ගේම්ස් ප්ලේ කරනවා වැඩි ඇති නැත්නම් සෝෂල් මීඩියා වල ඉන්නවා වැඩි ඇති එහෙම නැත්නම් වෙනත් අනවශ්‍ය වැඩවල ඇදලා ඉන්නවද ඒක ගොඩාක් අඩු කරගන්න මොකද මේ ඔයාගේ ජීවිතේ ගොඩාක් වටිනම පරිච්ඡේදයක ඔයා ඉන්නේ මේ පරිච්ඡේද උපරිම ප්‍රතිඵලය ගන්න නම් මේ ඇඩික්ෂන් එක ඔයා ටික අඩු කරගන්න ඕනේ කියන එක විශ්වයම ඔයාට දීලා තියෙන පණිවිඩයක්. ඔයාලගේ පර්සනල් growth එක ගත්තම මේ මාසයේදී ඔයාලා හැමෝටම පොදුවේ පර්සනල් growth එක ගත්තම ඔයාලා ටිකක් වැරදි අඩුපාඩු. ඒ කියන්නේ ඔයාලගේ තියෙනවද පරණ ඔයාලට අඩු කරගන්න බැරි habits. ඒව පොඩ්ඩක් අඩු කරගන්න try කරගන්න. ඒ වගේම ඔයාගේ මනසට එන හැම ඍණාත්මක අපිට negative thoughts එනවනම් ඒ negative thoughts වලින් සහ ඒ නෙගටිව් මිනිස්සුන්ගෙන් වාට නෙගටිව් දේවල් හැම වෙලෙම කියන මිනිස්සු ඉන්නවනම් ඒ මිනිස්සුන්ගෙන් පොඩ්ඩක් ඈත් වෙන්න. මොකද මේක ටිකක් ඇත්තටම වාට පේන්ෆුල් වෙයි මොළදී. ඔයාලට දැනෙයි මගේ වටේ ඉන්න අය මට ඈත් කරන්න බෑ වගේ. ඒ වුණාට ඔයාට නෙගටිව් දේවල් හැම වෙලෙම ලං කරන අය ඔයාගේ හිත රිද්දන අයගෙන් ඔයා කොච්චර ඔයාට ඒක වේදනාවක් වුණත් ඈත් වෙන්න ඕනේ. මොකද හේතුව ඔයාගේ අනාගතයේ දියුණුව වෙනුවෙන් ඔයාට වැඩ කරන්න සිද්ධ වෙනවාමයි. මොකද මේ කාලය කියන්නේ ඔයාගේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙන කාලයක්. ඩෙත් කියන කාඩ් එකකින් කියන්නේ මේක බය වෙන්න ඕන කාඩ් එකක් නෙවෙයි. ඩෙත් කාඩ් එක කියන්නේ ඔයාගේ තියෙන පරණ නරක පුරුදු ඒවා අයින් වෙලා අලුත්ම කෙනෙක් විදියට ඔයා ඉස්සරහට යනවා කියන්නේ. ඒ කියන්නේ ඔයා මෙච්චර කල් තීරණ ගන්නකොට හරි childish තීරණ ගත්ත කෙනෙක් නම් ඔයා හරි පරිණත තීරණ ගන්නවා ඉස්සරහට. ඒ වගේ දෙයක් තමයි මේ කාඩ් එකෙන් කියන්නේ. ඒ නිසා ඩෙත් කියන්නේ එහෙම නරක කාඩ් එකක් නෙමෙයි. මේක ඔයාගේ අලුත් උපතක් විදියට හිතන්න. ඊට පස්සේ ඔයාට ලැබිලා තියෙනවා අපි lucks and opportunities ගැන කතා කරාම the world කියන කාඩ් එක ඔයාට ලැබිලා තියෙනවා. ඉතින් ඔයාට පරණ දේවල් කියන්නේ ඩෙත් වලින් පස්සේම world කියන කාඩ් එකක් ලැබිලා තියෙනවානේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඊළඟ මාස 3 ඔයාට ලොකු ආගේ මොකක් හරි ලොකු හීනයක් තියෙන්නේ නැති. ඒක සබා කරගන්න ආට ඕරි වාසනාව. ඔයාට ඊළඟ මාස 3 අපිට ලැබෙනවාමයි. නිකම් උදාහරණයක් විදිහට පැත්තට ඔයා හිතන් ඉන්නවා නම් විදේශගත වෙන්න. ඔයා foreign visas apply කළා නම්, ඔයා student visa apply කළා නම්, ඔයා මොන හරි රට යන්න හිතාගෙන ඉන්න plan එකක් තියෙනවා නම් මේ මාස 3 ඒකට ඕනේ පියවරක් හරි ඉස්සරහට ඔයා යනවා. ඔයා අලුත් ගයක් හදන්න
හදනවනම් ඒකට ඔයා අනිවාර්යයෙන්ම තව ස්ටෙප් එකක් තියෙනවා. ඔයාගේ ජීවිතේ ලොකු සක්සස් එකක්. ඔයා හිතන්නේ නැති විදිහට ඔයාට මේ මාස 3 අනිවාර්යෙන් ලබා වෙනවාමයි. ඔයාට the world හම්බෙලා තියෙනවා මේක ගොඩාක් සුබ කාඩ් එකක්. ඔයාට වාසනාව ඔයාගේ වටේ වාසනාවම තරකෙන කාලයක් මේක. ඒක උපරිමයෙන් ප්‍රයෝජන ගන්න. ඔයාගේ මූල්‍ය තත්ත්වය ගැන කතා කරාම අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නවා නම් හරි ප්ලෑන් එකක් නැතුව නම් පටන් ගන්න එපා. හොඳ මූල්‍ය කළමනාකරණයක් ගැන අවබෝධයක් ඇතුව හොඳට දැනුම තියෙන කෙනෙකුගේ උපදෙස් අරගෙනම ඔයාගේ බිස්නස් එක පටන් ගන්න. පටන් ගන්න නැතුව ඉන්න එපා. පටන් ගන්න අනිවාර්යෙන් පටන් ගන්න. මොකද ඔයාට මේ කාලය ගොඩාක් හොඳ කාලයක්. ඔයාට ඉස්සරහට උදා වෙන්න යන්නේ වාසනාව ඔයාවට කරගෙන හොඳ කාලයක්. ඒ නිසා ඔයාගේ මුල් පියවර ගන්නකොට හොඳට ඒ පිළිබඳව දන්න කෙනෙක්ගෙන් උපදෙස් අරන් ඔයාට අත්දැකීම් අඩු නම් ඒ කියන්නේ හොඳට දන්න කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන පටන් ගන්න. ඔයා ජොබ් එකක් දැන් කරන කෙනෙක් නම් ඔයාට සල්ලි මේ දවස්වල හොඳට ලැබුණත් අතින් ඉතුරු වෙන්නේ නැහැ කියලා හිතනවා නම් ඔයාව හැපි කරන්න පොඩි දේවල්වලට කරන වියදම් පොඩ්ඩක් මේ වෙලාවේ කෝස් කරන්න. මොකද ඔයාට මාසේ අන්තිමට එහෙම නොකරොත් පොඩක් අමාරු රැටෙන්න තියෙන chance එකක් තියෙනවා. ඒ නිසා අර අපිට අර හිතනවනේ ආද පොඩක් යාළුවෙක් පාටි කරනවා එහෙමත් නැත්නම් ඇඳුමක් දැක්කම මේක අද ගන්න මේක අර අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි නම් දෙපාරක් හිතලා ඒක පොඩ්ඩක් නවත්තන්න මේ දවස්වල. ඔයා රැකියාවක් නැතුව ඉන්න කෙනෙක් නම් මුදල් ලැබෙන මාර්ග ඔයාගේ කම්මැලිකම නිසාම ගැරෙන ඉඩකඩක් තියෙන නිසා පොඩි මුදලක් හරි අතට ලැබෙනකොට ඒක නාස්ති නොකර ඔයා ඒක ඉන්වෙස්ට් කරන්න නැත්නම් සේව් කරන්න. ඉතින් ෆයිල් නම්බර් 2 ඔයාලට විශ්වයෙන් ලැබිලා තියෙන මෙන්න මේ වගේ පණිවිඩයක්. ඔයාට ලැබිලා තියෙන ඒන්ජල් නම්බර්ස් තමයි 444 සහ 999. ඉතින් ඔයා ෆයිල් නම්බර් 2 නම් මේ ඒන්ජල් නම්බර්ස් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඔයාට ඉදිරියේදී ගොඩාක් සුබ දේවල් වෙන්න නියමිතයි. ඉතින් විශ්ව ශක්තිය ගැන ලොකු විශ්වාසයක් ඇති කරගන්න ඔයා ගැන ලොකු විශ්වාසයක් ඇති කරගන්න මේ පොසිටිව් එනර්ජි සුෂෙන් ඔයාගෙම කරගන්න. ඉතින් ඔයාට සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. Hi pile number 3 ඔයාට ලැබිලා තියෙන cards තමයි 9 of Pentacles in upright position, 8 of Pentacles in reverse position, 7 of Cups in upright position, 6 of Swords and the Star in reverse position. ඉතින් අපි බලමු ඔයාට විශ්වයෙන් ලැබෙන පණිවිඩය මොකද්ද කියන එක. ඉතින් ඔයාගේ love life එක ගැන කතා කරද්දී ඔයාට දැනට රිලේෂන්ෂිප් එකක ඉන්න කෙනෙක් නාර ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හෝ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න කෙනෙක් නම් මේ වෙනකොට ඔය දෙන්නගේ සම්බන්ධතාවය හොඳ ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා ඉදිරියේදී. අනිවාර්යෙන් මේ දවස්වල පොඩි ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රශ්න ටික ඉක්මනටම විසඳ ගන්න පුළුවන්. ඔයාලගේ දෙන්නකින් එක්කෙනෙක්ගෙන් මේ දවස්වල පොඩ්ඩක් අනිත් එක්කනට වැඩිපුර කතා කරන්න try කරන දෙන්න අතර පොඩි මතභේද නිසා ඇති වුණා නම් ඒක ගොඩාක් දුරට අඩු වෙනවා සහ ඔයාලට ඔයාලා දෙන්නගේ දියුණුව ගැන වැඩිපුර focus එකක් දෙන්න පුළුවන් කාලයක් ගැන. ඒ වගේම ඔයාලා දෙන්න එකිනෙකාට ගරු කරමින් ඉස්සරහට යන කාලයක් තමයි ඔයාලට උදා වෙන්න යන්නේ. ඔයා විවාහක කෙනෙක් නම් ඔයා මැරිඩ් නම් මේ වෙනකොට ඔයා සමහර වෙලාවට ඔයාලගේ පර්සනල් ස්පේස් කියන එකට මුල් තැනක් දීලා වැඩ කරනවා වෙන්න පුළුවන් මේ දවස්වල. මොකද ඔයාලා දෙන්න ගොඩක් ફોකස් කරන්නේ ඔයාලගේ ආර්ථික මට්ටම වැඩි දියුණු කරගන්න වෙන්න පුළුවන්. මොකද ඔයාලට ලැබිලා තියෙන්නේ 9 of Pentacles in upright position. ඒ කියන්නේ ඔයාලා ගොඩක් ඔයාලගේ ස්වාධීනත්වය ගැන සහ Tamanට තියෙන වටිනාකම හඳුනා ගන්න වැඩිපුර කාලයක් යොදන කාලයක් තමයි ඔයාලට ඉස්සරහට එළඹෙන්න යන්නේ. ඒ වගේම ඔයාලගෙන් එක්කෙනෙක් මේනකොට ජොබ් එකක් නොකර ඉඳියා නම් එහෙමත් නැත්නම් අනිත් කෙනා මත යපුණා නම් තමන්ගේ කියලා දෙයක් කරගන්න ඒ කෙනා පෙළඹෙලා. ඉතින් ඒකෙන් ඔයාලගේ ෆයිනෑන්ෂියල් පැත්ත තව ටිකක් උඩට යන කාලයක් තමයි ඔයාලට එන්නේ. ඒ වගේම මේ රීඩින්ග් බලන ඔයා මේ අන්තරි බ්‍රේක් අප් වෙච්ච කෙනෙක් නම් ඔයාට ඉස්සරහ මාස 3 ඇතුළත ඔයාට තනිකමක් දැනෙන්නේ නැහැ. ඔයා තනියම හරියම සතුටින් සහ නිදහසින් ඉගෙන ගන්නවා. හරි ලස්සනට ඇඳලා පැළඳලා ඔයගේ සෙල්ෆ් වර්ත් එක අඳුනගෙන
හොඳ පෞරුෂයකින් යුතුව ඉස්සරහට යන්න කටයුතු කරන ඒ වගේම ඔයා පෙන්නනවා ඔයාව දාලා කිය කෙනාට ඇත්තටම ඔයාට පුළුවන් කියලා ඔයාට ඔයා වෙන්න පුළුවන් කියන එක. ඔයාගේ සෙල්ෆ් එකේ වටිනාකම ඔයා ඇත්තටම මේ කෙනාට පෙන්නලා දෙනවා මම මෙච්චර වටින කෙනෙක් කියන එක. ඉතින් මේ කාලේ ඔයාගේ ආදරය ගැන කතා කරොත් ඒ වගේ දෙයක් තමයි ඉදිරි මාස 3දී ඔයාට වෙන්න තියෙන්නේ. ඉතින් වෘත්තීය සහ අධ්‍යාපනය ගැන අපි කතා කරොත් ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් ඔයා දැන්ට ජොබ් එකේදී වැඩ කරන විදිය නිසා පොඩක් තෙහෙප්පුවක් දැනෙන්න පුළුවන්. නිකන් බර්න් අවුට් එක වගේ ඔයාට දැනෙන්න පුළුවන්. ඉතින් වැඩවලට තියෙන උනන්දුව චුට්ටක් අඩු වෙලා ටිකක් නොසැලකිලිමත් විදියට වැඩ කරන ගතියක් මේ දවස්වල ඔයාගේ ඇති. හැබැයි ඔයාට විශ්වයෙන් ලැබලා තියෙන පණිවිඩය තමයි මේක පොඩ්ඩක් ඒ විදිහට හිතන්න එපා. මොකද ඔයාට ඊළඟ මාස 3 ඔයාලා positive energies claim කරගන්න පුළුවන්. positive energies claim කරන්න. මොකද ඔයා මේ විදිහට වැඩ කරපු කෙනෙක් නෙමෙයි කලින්. ඔයාට මේ දවස්වල මේ තියෙන්නේ ලොකු තෙහෙට්ටුවක්. එකම විදිහට වැඩ කරලා දැනෙන අර බර්න් අවුට් එකක් තමයි ඔයාට තියෙන්නේ. ඉතින් ඒක ඉක්මනින්ම මග ඇරලා යනවා. ඊට පස්සේ රැකියාවක් හොයන අයට ඊළඟට රැකියාවක් හොයන ඔයාලා ජොබ් එකක් ඔයා හොයනවා නම් ඔයා ඒ කියන්නේ ඔයාට අදාළ ශාස්ත්‍රයකට වැඩිපුර ඔයා දන්න දෙයක් පුරුදු වෙන්න යන්න. ඒ වගේම ඔයාගේ ඔයා ඉන්න ශාස්ත්‍රය නැතුව වෙන ශාස්ත්‍රවලට යොමු වෙලා දෙයක් කරන්න තියෙන ඉඩකඩට වඩා ඔයා ඉන්න ශාස්ත්‍රයේම අප්ස්කිලින් කරන එක ඔයාට ගොඩක් හොඳයි කියන එක තමයි ඔයාට ලැබිලා තියෙන පණිවිඩය. ඔයාගේ ෆෝකස් එක අර හැම තැනටම යොදන්න එපා. ඔයාට ෆෝකස් එක හරියට තියාගන්න මට මෙන්න මෙතනට තමයි එන්න මගේ ටාගට් එක. මම අප්ස්කිලින් කරන්නේ මෙන්න මේ ටාගට් එක ඔලිය තියාගෙන කියන එක හරියටම ඔයාගේ ඔළුවට ගන්න. ඒක මගදී නවත්තන්න, මගදී වෙන ඒවාට හැරෙන්න, කෙටිමං වලින් ජොබ් හොයන්න යන්න එපා. ඔයා රැකියාවක් මාරු කරන්න හිතනවා නම් ඔයාගේ ජොබ් එකම ඒ වෙලාව මාරු කරන්න ගොඩක් හදිස්සි වෙන්න එපා. අලුත් ජොබ් එකකට අවශ්‍ය ස්කිල් එක මදි කියලා හිතනවා නම් ඒ ස්කිල් එක ඔයා ඩෙවලොප් කරනකොට මේ කාලය ඒකට ගොඩාක් හොඳ කාලයක්. ඒ නිසා ඉවසීමෙන් වැඩ කළා ඔයාගේ ස්කිල් එක හොඳට ඩෙවලොප් කරගන්න. අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට මේ දවස්වල ටිකක් පාඩම් වැඩ මගාරින ගතියක් ඇති. එක දිගට පාඩම් කරන්න පොඩි කම්මැලිකමක් එහෙම දැනෙන්න පුළුවන්. ඒ වගේම පොඩි හොර වැඩවලට හිත යොමු වෙන්න ඉඩ කඩක් තියෙනවා. පොඩි කෙටිකම පාවිච්චි කරන්න උත්සාහ කරන්න ඉඩ තියෙනවා එක්සාම්ස් වලදී. ඒවා කරන්න එපා. ඒවා ලොකු කරදරයක වැටෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳට පාඩම් කළා. තමන් ගැන ලොකු විශ්වාසයක් ඇති කරගන්න. මොකද ඔයාට කැපැසිටි එක තියෙනවා. මේ මාස 3 ඔයාට හොඳ කැපැසිටි එකක් තියෙනවා. ඔයාට අවශ්‍ය ටික බ්‍රේන් එක ඇතුළේ ස්ටොක් කරන්න. ඒ නිසා හොඳට පාඩම් කරන්න. නැතුව අර පොඩක් කොපි කරන වැඩ කෙටි ක්‍රම පාවිච්චි කිරීම පොඩ්ඩක් අඩු කරගන්න එහෙම කරන්න නම් එපා. මොකද ඒකෙන් ඔයා පොඩක් කරදරේ වැටෙන ටික සම්භාවිතාවයක් තියෙන නිසා. ඉතින් ඒ නිසා ඔයා හොඳට පාඩම් කරන්න. මොකද ඔයාට ඒ කැපැසිටි එක මේ ඉදිරි මාස 3 තියෙනවා. හොඳට පාඩම් කරන්න. අනිවාර්යෙන් ඔයාලා හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. පොදුවේ ගත්තහම ඇත්තටම ඉදිරි මාස 3ේදී ඔයාලගේ බලාපොරොත්තු හීන සැලසුම් ගොඩාක් ඔයාලගේ ඔළුවේ මේ දවස්වල මැවෙනවා වෙන්න පුළුවන්. ඒවා නිකන් හීන නෙමෙයි. ඒවා ඇත්තටම යථාර්ථයක් කරගන්න පුළුවන් ගොඩාක් සුබසිහින. ඉතින් ඒ දරෙන් ඔයා කරන්න ඕන එකම දේ තමයි හරි ඉලක්කයක් එක්ක හරියට වැඩ කරන එක. එහෙම කරොත් ඔයාට අනිවාර්යයෙන්ම ඉදිරි මාස 3 ඔයාගේ තියෙන හැම හීනයක්ම සැලස්මක්ම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරගැනීමේ ලොකු හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අර ඔප්ෂන්ස් ගොඩාක් ඔයාගේ ඔළුවට එනවා ඇති මේනලර. ඒ ඔප්ෂන්ස් ගොඩ මේ හරියට ඔයාට හරියටම කරන්න පුළුවන් දේ. හරියට ටාගට් එකක් තියාගෙන කරන්න ඔයාට අනිවාර්යයෙන්ම ගොඩාක් හොඳ ආසනාවක් තියෙනවා. මොකද හේතුව ඔයාට ලැබිලා තියෙනවා 6 of swords in reverse. ඔයාලට අනිවාර්යයෙන්ම අතීතයේ වෙච්ච වැරදි, පරණ මතකයන්, ප්‍රශ්න තාමත් හිත ඇස්සේ හිර කරගෙන ඉන්නා නම් ලැබෙන ලොකුම වාසනාව සහ අවස්ථාව තමයි මේ පරණ බර, ඒ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න මේ මාස 3. මොකද මේ මාස 3 විශ්වයෙන් මොකට බල කරනවා.
ඒ දේවල් ඔළුවෙන් අයින් කළා ඔයාට ඉස්සරහට යන්නේ පරණ දේවල් අත්හැරියොත් ඔයාට ඉස්සරහට යන්න ලොකුම ලොකු වාසනාවක් තියෙනවා. මොකද ඔයාට 6 of swords ලැබිලා තියෙනවා. ඒකෙන් කියන්නේ එන්න ඒ වගේ පරිවර්තයක්. ඔයාට the star in reverse position ලැබිලා තියෙනවා. ඉතින් ඔයා මේ වෙලාවේ අලුත් බිස්නස් එකකට අත තියන්න හිතාගෙන ඉන්නවා නම් එකපාර ලොකු බිස්නස් එකකට කියන්නේ ලොකු මුදලක් ආයෝජනය කරන්න හිතන් ඉන්නවා නම් ඒක හරියට හොයන්න බලන්න නැතුව කරන්න එපා. මොකද ඔයා හිතන තරම් ඉක්මනට ලාභ ලැබෙන්නේ නැති වෙන්න ඉඩකඩක් පොඩි තියෙනවා. ඒ නිසා ස්ටෙප් බයි ස්ටෙප් කරන්න. ඔයාට අනිවාර්යයෙන්ම ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ලොකු chance එකක් තියෙනවා. ඒවට අවශ්‍ය වාසනාව ඔයාට තියෙනවා. එකම දේ ඔය කරනකොට හොඳට හොයලා බලලා එකවර ලොකු මුදලක් ආයෝජනය නොකර ඉන්න. ඔව් ඒක තමයි ඔයාට කියන්න තියෙන්නේ දැන. ඒ වගේම ඔයා ස්ථිර රැකියාවක් කරන කෙනෙක් නම් මූල්‍ය වශයෙන් ඔයාට පොඩි දැනෙන්න පුළුවන් මේ දවස්වල ඔයාට ඕන ප්‍රමාණයට මුදල් ලැබෙන්නේ නැති බලක්. ඔයාට දැනෙන්නට ඔයාට සමහර වෙලාවට පඩි රෙඩි වෙන්නේ නැහැ, ඉක්මනට බෝනස් එක ඉක්මනට ලැබෙන්නේ නැහැ. ඒ වගේ ඔයා හිතනවා ඇති. ඔයා සමහරවිට මේ ගස පුරාක් සල්ලි නිසා ස්ට්‍රෙස් වෙලා වෙන්න පුළුවන්. මේක ඇත්තටම හරිම తాවකාලික තත්ත්වයක්. මේක ඉදිරි මාස 3 ඇතුළත මේකේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒ කියන්නේ ලොකුවට ස්ට්‍රෙස් වෙන්න බෑ. ඒක ඉක්මනටම වෙනස් වෙන හරිම తాවකාලික තත්ත්වයක් තමයි මට ඇති වෙලා තියෙන්නේ. මේ මූල්‍ය ප්‍රශ්න ඉක්මනින්ම ඔයාට විසඳෙන්න නියමිතයි. ඒ වගේම රැකියාවක් නැතුව ඉන්න ඔයාලට මුදල් අතින් ලොකු අසීරු බවක් දැනෙනවා නැති. ඒකට බලාපොරොත්තුවක් අරින්න එපා. ඔයා ණය වෙන්න යන්න එපා. අර පිරිමැස්මෙන් වැඩ කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. මොකද ඔයාට වාසනාව මේ කාලයේ තියෙනවා. ඒ වාසනාව ලබා ගන්න නම් ඔයා ටිකක් අර පිරිමැස්මෙන් වැඩ කරන්න ණය වෙන එකෙන් නම් සම්පූර්ණයෙන්ම වැළකීලා ඉන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඔව් ඉතින් ඔයාට විශ්වයෙන් ලැබෙන මෙන්න මේ වගේ පණිවිඩයක්. ඉතින් ෆයිල් නම්බර් 3 ඔයාට තියෙන ඒන්ජල් නම්බර්ස් තමයි 888 and 111. ඉතින් ඔයාගේ ඒන්ජල් නම්බර්ස් කමෙන්ට් කරන්න මේ විශ්වයේ තියෙන පොසිටිව් එනර්ජිස් ඔයාට ළඟා කරගන්න. ඒ වගේම ගොඩාක් විශ්වාස කරන්න මේ විශ්වෙන් ඔයාට හොඳම දේවල් ලබා දෙන බව සහ ඔයාට සිහිනයක් තියෙනවා නම් ඉදිරියට ඔයාගේ වැඩ කටයුතු කරන්නේ සිහිනේ වෙනුවෙන් ගොඩාක් කැප වෙන හරි අරමුණක් තියාගෙන ඒ අරමුණට යන්න. ඔයාට මේ මාස 3 අනිවාර්යයෙන්ම හරිම වාසනාවන්ත මාස 3ක් වෙනවාමයි. එහෙනම් ෆයිල් නම්බර් 3 ඔයාට සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.